Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න හොඟේ දවසකට පස්සේ ලස්සන vlog එකක් අරගෙන මං ආවා. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක share කරන්න හදන්නේ කොහොමද අපි දෙසැම්බර් 31යි පළවෙනිදායි ස්පෙන්ඩ් කරේ කියලා. ඔන්න ඉතින් මේක චුට්ටක් මිනි vlog එකක්. මට මේ දවස්වල ටිකක් බිසි වුණ නිසා ඔයගොල්ලන්ට දිග vlog එකක් ගේන්න බැරි වුණා. හැබැයි ඉතින් අනිවාර්යෙන් ඉස්සරහට දිග vlog ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් 31 කොහොමද ඔයගොල්ලෝ ස්පෙන්ඩ් කරේ? ඉතින් මෙන්න මෙහෙම තමයි ඉතින් මම නම් ස්පෙන්ඩ් කරේ. ඉතින් මං හිතුවා අද කංකුන් තෙල් දාලා රසම රස ඩෙවල් එකක් වගේ හදා ගන්නවා කියලා. ඉතින් මං හොඳට කංකුන් ටික ඔක්කොම හොඳට සුද්ධ කරලා හොඳට පිරිසිදු කරලා ඔන්න දැන් මේ කපා ගන්නයි හදන්නේ. මෙන්න මේ සයිස් එකට තමයි කපා ගත්තේ. චූටි සයිස් එකට කපුවේ නැහැ. ටිකක් ලොකුවට කපා ගත්තා. ඉතින් හරිම රසයි කංකුන් තෙල් දාලා කනකොට. ඉතින් මම මේ විදිහට ලූණු එතකොට සුදු ලූණු කරපිංචා තෙල් එකේ මේ විදිහට පොඩක් බැඳෙන්න දුන්නා. ඉතින් මේ විදිහට බැදීගෙන එනකොට හැබැයි ගොඩාක් මම කර වෙන්න දෙන්නේ නැහැ. ඉතින් රන්වන් පාට වෙන්න කලින් තමයි මම මේ විදිහට කංකුන් ටික පොඩ පොඩ දාගන්නවා. ඔක්කොම එකපාර දාගන්නේ නැතුව. ඉතින් මේ විදිහට මම පොඩ දාලා හොඳට ෆ්‍රයි කරගන්නවා කංකුන් එක. ඉතින් ඔන්න අද මම මේ කංකුන් එකට එකතු කරගන්නේ කෑලි මිරිසුයි ලුණුයි විතරයි. ඉතින් මේ විදිහට ඔයාගේ රස අනුව ඔයාට පුළුවන් ඉතින් කෑලි මිරිසුයි ලුණුයි දාගන්න. ඉතින් මම නම් ලොකුවට සරකන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම ගොඩාක් කෑලි මිරිස් මේකට දාන්නේ නැහැ. ඉතින් ඔයා සරකන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් ගොඩක් කෑලි මිරිස් දාලා රසම රස කංකුන් ඩෙවල් එකක් මේ විදිහට හදාගන්න. හරි, ඉතින් ඔන්න දැන් මම හදන්නේ මගේ රසම රස මාළු කරි එක. ඉතින් මම මේ මාළු කරි එකට අද දාගන්නේ තෝර මාළු. ඉතින් මම තෝර මාළු හොඳට සෝදනවා, පිරිසිදු කරලා, පෙති කපලා, ඉතින් මිරිස් ලුණු ගම් මිරිස් කහ එහෙම දාලා ටිකක් වෙලා පැත්තකින් තියලා මෙන්න මේ විදිහට තමයි ඉතින් කරි එක හදාගන්නේ. අද හිතුව වෙනස් විදිහකට හදන්න. ඉතින් හැමදාම එකම විදිහට හදන්න හොඳ නැහැ නේද? මම ඇත්තටම ආසයි එක එක දවස්වලට එක එක විදිහට හදලා try කරන්න. ඉතින් ඒ නිසා අද ඉස්සෙල්ලම දාන ඔය කරපිංචා එතකොට ලූණුයි හැමදේම එතකොට පහේ ටික බැඳගෙන ඒකට වතුර හැම දාලා ඊවර වෙලා තමයි මම මාළු ටික මේ විදිහට දාගත්තේ. ඉතින් හරිම රසට ආවා මාළු කරි එක. ඉතින් මම ගොඩාක් සැරට හැදුවේ නැහැ. මොකද බබත් කන්න ඕනනේ. ඉතින් එයා කන දේවලුත් බලලා එපයි හදන්න. ඉතින් මේ විදිහට තමයි ඔන්න මම මගේ බත් පිගාන අද රෙඩි කරගත්තේ. ඉතින් හරිම රසට තිබුණා. ඉතින් වැඩි දේවල් නැහැ. කංකුන් තෙල් දාලා තෝර මාළුයි පපඩම් ටිකකුත් මම බැදගත්ත පරෙප්පුත් එක්ක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි 31 අපේ ලන්ච් එක අරගත්තේ. හරි, ඉතින් අපි ලන්ච් අරගෙන එහෙම ඉතින් හවස් වෙලා අපි ටිකක් එළියට ගියා. හස්බන්ඩ්යි බබයි මමයි. ඉතින් අපිට වැඩ වගේක් තිබ්බ කරගන්න. ඒ දේවලුත් කරගෙන ඉතින් ග්‍රොසරි shopping ආවා. ඉතින් ජන් ෆ්‍රෙස්ට් එකට ටිකක් උමනා බඩු වගේක් තිබ්බ අරගන්න. ඉතින් කීල්ස් එකෙන් ඒ ටිකත් අරගෙන ඉතින් අද රෑට ඉතින් අපි හිතුවා ටේක් අවේ කොහෙන් හරි ගන්නවා කියලා. ඉතින් රාජගිරියේ මෙන්න මේ ෂොප් එකෙන් අපි ගත්ත කෑම. ඉතින් බබා ඉතින් නිදි. එයාටත් නිින්ද ගියා. සෙල්ලම් කර හොඳටම දඟල ඉඳලා. ඉතින් අපි මෙතනින් කෑම එකකුත් අරගෙන ඉතින් අපි අපේ ඔක්කොම වැඩ පිළිවෙලකට කරගෙන ගෙදර ගියා. හරි, ඉතින් දැන් ඉතින් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ජනවාරි 1 වෙනිදා අපි කොහොමද ස්පෙන්ඩ් කරේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම ඔයගලන්ට විශ් කරනවා ලැබුවා වූ 2025 අවුරුද්ද සුබ අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් වැඩි දේවල් නම් මම අද ලෑස්ති කරගත්තේ නැහැ. ඉතින් කිරිබත් හදලා කෙසෙල් තියලා ඉතින් කේක් විතරයි තිබ්බේ. ඉතින් අපි මේක ඉතින් මිනි vlog එකක් නේ වීඩියෝ එක. ඉතින් ඒ නිසා පොඩි දේවල් තමයි එකතු කරලා තියෙන්නේ. ඉතින් අපි ගත්ත ෆොටෝස් ජනවාරි 1 වෙනිදා ඉස්සෙල්ලාම ඉතින් ඔය විදිහට තමයි ඉතින් 1 වෙනිදා ස්පෙන්ඩ් කරේ.
ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ආපහු ඕගොල්ලෝ හම්බ වෙන්න එන්නම්. ඉතින් එතකන් පරිස්සමින් ඉන්න. ඉතින් ඔයා මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යෙන් ඔයාගේ කමෙන්ට් එක දාගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සතුටින් ඉන්න.